හරි ළමයි. අපි අද කරන්න යන්නේ බහිශ්‍රාව්‍ය පද්ධතිය වීඩියෝ එක. දැන් මේක මම කරන්නේ බහිශ්‍රාව්‍ය පද්ධතිය වීඩියෝ එක. බහිශ්‍රාව්‍ය පද්ධතිය වීඩියෝ කියනකොට අපි දැන් මීට කලින් කරපු වීඩියෝ ටික මොනවද? අපි කරා ආහාර ජීර්ණ පද්ධතිය කරා, ශ්වසන පද්ධතිය කරා, ඊට පස්සේ රුධිර සංසරණ පද්ධතිය කරා. මේ හැම එකක්ම කරනකොට ළමයි මම ඔයගලන්ට කිව්ව දෙයක් තියෙනවා. මේ පාර බහිශ්‍රාව්‍ය පද්ධතිය එන්න පුළුවන්. බහිශ්‍රාව්‍ය පද්ධතිය එන්න පුළුවන්. මම එහෙම කිව්වා නේද? මම එහෙම කිව්වේ ළමයි මොකද මෙතන තියෙනවා කොලයක්. ඒ කොලේ තමයි මම මේ මෙච්චර කලාව ප්‍රශ්න ටික ලියාගත්තේ. හරි. මෙච්චර කලාව ප්‍රශ්න ටික බලනකොට බහිශ්‍රාවයෙන් ඇවිල්ලා තියෙන එක එසේ ප්‍රශ්නයයි. ඒ කියන්නේ දෙවෙනි කොටසට බහිශ්‍රාවය ඇවිල්ලා තියෙන එකපාරයි. ඊට පස්සේ මේ MCQ ඇවිල්ලා තියෙන්නේ හරිය නිකන් දෙපාරයි වගේ. හරිද? එතකොට මේ බහිශ්‍රාවය පාඩම කියන්නේ වැඩි ප්‍රශ්න කෙරුවේ නැති පාඩමක්. මං කියන 2019 ඉඳන් 2024 වෙනකම් පේපර් වල ඉන අවුරුදු 6කම වැඩි ප්‍රශ්න කෙරුවේ නැති පාඩමක් තමයි බහිශ්‍රාවය. ඉතින් අන්තිමට මේක එසේ ප්‍රශ්නයක් විදිහට ඇහිලා තින්නේ ගොඩක් කාලයකට කලින්. එතකොට මට හිතෙන දේ තමයි මේ පාර සමහරලාට බහිශ්‍රාවයෙන් එසේ එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් MCQ දෙක තුනක් හරි එන්න පුළුවන්. MCQ આવොත් MCQ පැත්තෙන් ලකුණු වෙනවා. එසේ આવොත් එසේ පැත්තෙන් ලකුණු වෙනවා. හිතන්නකො නිකන්. ඕගොල්ලන්ගේ සම්පූර්ණ පේපරෙන් එසේ එකකින් භාගයක් આવොත් ලකුණු 10ක් විතර. හරිද? ඉතින් එතකොට මේක ලකුණු වලට ලොකු වැදගත්කමක් තියෙන පාඩමක්. බහිශ්‍රාව්‍ය පාඩම. ඉතින් අපි වැඩි කතා කරන්නේ නැතුව එහෙනම් යන් බහිශ්‍රාව්‍ය පාඩමේ මොනවටද අපි මේ කතා කරන ඒවා කතා කරගෙන යන්න. හරි. දැන් ඔන්න අපි යනවා ඕගොල්ලන්ගේ අච්චුපතට. ඕගොල්ලන්ගේ අච්චුපතට ගියාම ළමයි ඕගොල්ලන්ගේ අච්චුපතේ ඔන්න තියෙනවා. ඕගොල්ලන්ගේ අච්චුපතේ තියෙනවා මිනිසාගේ බහිශ්‍රාවී ක්‍රියාවලිය කියලා පාඩම. මිනිසාගේ බහිශ්‍රාවී ක්‍රියාවලිය කිව්වහම බහිශ්‍රාවය කරන්නේ මොනවද? බහිශ්‍රාවය කරන්නේ දේවල් මොනවා හරි තියෙන්න බෑ. මෙහෙමයි. බහිශ්‍රාවය කරන දේවල් විදිහට අපි ගන්නේ පරිවෘත්තීය කියලා තියෙනවා. පරිවෘත්තීය කියලා දෙයක් තියෙනවා. පරිවෘත්තීය කියන්නේ මොකද්ද? මිනිසාගේ දේහයේ ඇතුලේ සිද්ධ වෙන සියලුම රසායනික ප්‍රතික්‍රියාවල එකතුවට සමස්තයට අපි කියනවා පරිවෘත්තීය කියලා. මෙන්න තියෙනවා මේ විදිහට. ජීවී සෛල තුළ සිදුවන සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියාවල එකතුව පරිවෘත්තීය ලෙස අර්ථ දක්වනවා. හරිද? පරිවෘත්තීය නිදසුන් මොනවා? හරි. නිදසුන් ටික ආයෙ බලන්න කලින් අපි ආයෙ බලමු. මොකද්ද මේ පරිවෘත්තීය කියන්නේ? පරිවෘත්තීය කියන්නේ මොකද්ද ළමයි? පරිවෘත්තීය කියන්නේ මොකක්ද? පරිවෘත්තීය කියන්නේ මොකක්ද? පරිවෘත්තීය කියන්නේ ජීවී සෛල තුළ සිදුවන සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියාවල සමස්තය. කියන්නේ ජෛව රසායනික ප්‍රතික්‍රියාව හැම එකටම අපි කියනවා මොකක් කියලාද? අපි කියනවා පරිවෘත්තීය කියලා. පරිවෘත්තීයට උදාහරණ මොනවද? අපි කතා කරන ඔය වගේ පරිවෘත්තීය සිදුවන ස්ථාන මොනවද? මතක් කරගන්න. ස්ථෛලීය ශ්වසනය අපි කතා කරනවානේ. ස්ථෛලීය ශ්වසනය. අර අපි ශ්වසන පද්ධතිය කතා කරනකොට මම කිව්වා නේද? ස්වායු ශ්වසනය, නිර්වායු ශ්වසනය. අපි ඔයාලට කියනවා ස්ථෛලීය ශ්වසනය කියලා. ස්ථෛලීය ශ්වසනයේදී ස්වායු ශ්වසනය ගන්නකො. එතෙන්දී මේ ඔක්සිජන් පාවිච්චි කරලා ග්ලූකෝස් උපස්තර බිඳ හැලෙනවා. බිඳ හැරලා මොනවද ලබා ගන්නෙව? කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්නවා. ඊට පස්සේ ජල වාෂ්ප ලබා ගන්නවා. ඒ වගේම තමයි තව જાතියක් හම්බ වෙනවා. මොනවද? තව හම්බ වෙනවා ශක්තිය. ශක්තිය අපිට හම්බ වෙනවා. ඊට පස්සේ අක්මාවේදී සිද්ධ වෙනවා ප්‍රෝටීන් පරිවෘත්තිය. ප්‍රෝටීන් පරිවෘත්තිය වුණාම මොනවද හැදෙන දේවල්? යූරියා හැදෙනවා, යූරික් අම්ලය වගේ දේවල් හැදෙනවා. මේ වගේ දේවල් අක්මාවේදී ප්‍රෝටීන් පරිවෘත්තිය වුණාම හැදෙනවා. අතන ග්ලූකෝස් පරිවෘත්තියෙන් හැදෙන දේවල් මොනවද? ග්ලූකෝස් පරිවෘත්තියෙන් හැදෙන දේවල් කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප, ශක්තිය. අතනින් අක්මාවේදී ප්‍රෝටීන් පරිවෘත්තිය කළා යූරියා, යූරික් අම්ලය වගේ දේවල් හැදෙනවා. ඕක තමයි පරිවෘත්තිය. පරිවෘත්තිය ඵල කියන්නේ. එතකොට ඔය හැදෙන දේවල්. ඊට පස්සේ තමයි අපි දැන් මේ කතා කරන්නේ බහිශ්‍රාවී. බහිශ්‍රාවය කතා කරනකොට බහිශ්‍රාවය කියන්නේ මොකද්ද කියලා බලන්න. බහිශ්‍රාවය කියන දේ කියන්නේ ඔය පරිවෘත්තීය ප්‍රතික්‍රියා වලින් හැදෙන දේවල් තමයි. හැබැයි අපේ දේහයට ප්‍රයෝජනයක් නැහැ ඒ වගේ. පරිවෘත්තීය ප්‍රතික්‍රියා වලින් හැදෙන දේවල් තමයි. ඒ වුණාට ඒ දේවල් වලින් අපේ ශරීරයට කිසි ප්‍රයෝජනයක් නැහැ. හරිද? අපේ ශරීරයට කිසි ප්‍රයෝජනයක් නැහැ හැදෙන දේවල්. අන්න ඒ වගේ දේවල් අපේ ඇඟ ඇතුලේ පිරෙන්න මොකද වෙන්නේ? අපේ ඇඟ ඇතුලේ පිරෙන්න අපේ ඇඟට ඒවා විස වෙනවා. හරි. ඒවා විස වෙන නිසා මොකද ගන්න? අපි ඒවා අපේ ඇඟේ එළියට අයින් කරලා දාන්න ඕන. එළියට අයින් කරලා දාන එකට අපි කියනවා බහිශ්‍රාවී ඵලයන් කියලා. එතකොට බහිශ්‍රාවී ද්‍රව්‍ය කියන්නේ ඔන්න ඕවට. එතකොට ළමයි මොනවද ඔය බහිශ්‍රාවී ද්‍රව්‍ය? අපි සෛලීය ශ්වසනයෙම ගමුකෝ මෙතන. සෛලීය ශ්වසනයෙම ගමු. හරි. සෛලීය ශ්වසනයේදී මෙතන මේ තියෙන දේවල් ටික බලන්නකෝ. මෙතන මේ තියෙන දේවල් ටික බලන්න. මොනවද? කාබන් ඩයොක්සයිඩ් වායුව තියෙනවා, ජලය තියෙනවා, ශක්තිය තියෙනවා. මෙතනින් අපි බහිශ්‍රාවයද කියලා පිට කරන්න හොඳ දේවල් මොනවද? කාබන් ඩයොක්සයිඩ් වේ, ජලය. මේ මෙතන තියෙන ඒ වගේ
ශක්තියකින්ද අපේ ඇඟට ඕනේ. හොඳ ඒක ප්‍රයෝජන නැති දෙන්නේ ඒක අපේ ඇඟට ඕනේ. හරිද? මේ ජලය කියන්නේ ජල වාෂ්ප. හරිද? ජලයත් අපේ ඇඟට ඕනේ. උන්න මෙතන තියෙන ජල වාෂ්ප. අපි හුස්ම විදිහට පිට කරන්නේ ඒවත් එක්ක කොහොමද ජල වාෂ්ප යනවනේ. හිතන්නකෝ. එතකොට දැන් මෙතන පිට කරන දේ මොකද අපි හුස්ම ප්‍රාශ්වාසයේදී පිට කරනවා. ප්‍රාශ්වාසයේදී පිට කරනවා නැත්නම් කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්පය පිට වෙනවා. ඒ කියන්නේ ඒවා අපේ ඇඟට අවශ්‍ය නැති දේවල් විදිහට බහිස්රාවී පළ විදිහට පිට වෙනවා. ශක්තිය අපේ දේහයට ඕනේ. එහෙනම් ශක්තිය අපේ ඇඟට ගන්නවා. හරිද? එතකොට ඔන්න ඔය වගේ. ඊට පස්සේ දැන් මෙතන මේ යූරියා යූරික් අම්ල කියන දේවල් අපි වකුගඩු හරහා පිට කිරීම සිද්ධ කරනවා. ඒ කියන්නේ ඒවා පිට කරනවා. ඒ කියන්නේ ඒවා බහිස්රාවී අපද්‍රව්‍ය. හරිද ළමයි? අපි යමු පල්ලෙහාට. මෙන්න පරිවෘත්තීය ක්‍රියාවලදී නිපද වෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය. නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම බහිස්රාවී ලෙස හැඳින්වෙන්නේ. දැන් බහිස්රාවී අණු කුමක්ද කියලා ප්‍රශ්නයක් අහනවා. අර මං කියවන එක මේක රචනා ප්‍රශ්නයක් ඇහිලා තියෙනවා කියලා. ඔන්න ඔය රචනා ප්‍රශ්න ළමයි බහිස්රාවී අණු කුමක්ද කියලා අහලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ මේ නිර්වචනය දැනගෙන යනවා. ඔයගොල්ලන්ට සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන්. පරිවෘත්තීය ක්‍රියාවලදී නිපද වෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය වලට අපි කියනවා මොනවා කියලාද? බහිස්රාවී ද්‍රව්‍ය කියලා. ඒ කියන්නේ නිෂ්ප්‍රයෝජන අපි කියනවා බහිස්රාවී ද්‍රව්‍ය කියලා. ඒවා අපේ දේහෙන් ඉවත් කිරීමට කියනවා බහිස්රාවී ක්‍රියාවලිය කියලා. හරිද ළමයි? ඊට පස්සේ මෙන්න තියෙනවා මේ බහිස්රාවී ද්‍රව්‍ය කොහොමද තියෙන්නේ? ඒවා මොන අවයවයේ භාවිතා කළාද අපි එළියට යවන්නේ? ඊට පස්සේ ඒවා අයින් වෙන ආකාරය කොහොමද කියලා හොඳ වගුවක්. මේ වගුව බලන්න. මේ වගුවේ කියනවා ළමයි බහිස්රාවී ද්‍රව්‍ය කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්පයි. බහිස්රාවී ඉන්ද්‍රිය පෙනහැලි. පිට කරන ආකාරය ප්‍රාශ්වාස වාතය. හරිද? ඊට පස්සේ යූරියා යූරික් අම්ල ලවණ ජලය. මේ වගේ දේවල් බහිස්රාවී ද්‍රව්‍ය මේවා පිට කරන්නේ මොනවද? අපේ වකුගඩු වලින්. ඒ කියන්නේ වෘක්ක වලින්. හරිද? ඒවා පිට කරන්නේ මොනවා විදියට? අපේ මූත්‍ර විදියට පිට කරනවා. ඊට පස්සේ තව මේ විදියටම යූරියා යූරික් අම්ල මේ වගේ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ඒ කියන්නේ ලුණු වගේ දේවල් ඒ වගේ දේවල් තව සහ ජලය මේවා අපේ දහඩිය විදියට පිට වෙනවා. හරිද? ඒ පිට වෙන්නේ කොහෙන්ද? අපේ මුළු දේහේ ආවරණය වෙලාම තියෙන අපේ සමනේ අපේ මේ සමෙන් දාඩිය විදියට පිට වෙනවා. එතකොට සමෙන් පිට වෙන දේවලුත් තියෙනවා. ඊට පස්සේ එහෙම ගත්තාම අපේ වකුගඩු වලින් පිට වෙන දේවල් තියෙනවා. පෙනහැලි වලින් පිට වෙන දේවල් තියෙනවා. ඒ වගේම තමයි මෙතන අපි වැදගත් දෙයක් කියලා පිළිගන්න ඕනේ මොකද්ද? මේ නයිට්‍රජනීය අපද්‍රව්‍ය තියෙනවනේ. යූරියා යූරික් අම්ල ඒ වගේ දේවල්. මේ වගේ දේවල් පිට කරන ප්‍රධානම අවයවය වෙන්නේ මොකද්ද? අපේ වකුගඩු. හරිද? අපේ වකුගඩු තමයි මේවා පිට කරන ප්‍රධානම අවයවය වෙන්නේ. එනිසා අපි යම් බලන්න. ඊට පස්සේ කියනවා මල බහිස්රාවී ද්‍රව්‍යයන් නොවෙන්නේ නැහැ කියලා. මම මේ කතාව ආහාර ජීර්ණ පද්ධතිය උගන්වනකොට කිව්වා. මොකද්ද? ඇයි මල අපේ බහිස්රාවී කියන්නේ බහිස්රාවී අපද්‍රව්‍යයක් නොවෙන්නේ? හරිද? ඇයි මල කියන්නේ අපි වොෂ්රූම් යනකොට ඒවා හරිද? ඒ කියන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ ජීර්ණේ නොවිච්ච දේවල්. ආහාර ජීර්ණ පද්ධතියේ ජීර්ණේ නොවිච්ච දේවල් තමයි මේ මල ද්‍රව්‍ය විදිහට පිට වෙන්නේ. මේවා බහිස්රාවී පද්ධතියේදී සිද්ධ වෙන දේවල් නෙමෙයි. පරිවෘත්තීය ප්‍රතික්‍රියාවකදී සිද්ධ වෙන දේ නෙමෙයි. මේක ආහාර ජීර්ණ පද්ධතිය අර ගමන් මාර්ගය ඉවර කරනකොට ජීර්ණය වෙන්නේ නැති දේවල් ටික තමයි මල ද්‍රව්‍ය කියන්නේ. එතකොට මේවා බහිස්රාවී අපද්‍රව්‍ය නෙමෙයි. එතකොට මේ අපිට කිරීම බහිස්රාවී කියලා අපි සලකන්නේ නැහැ. ඒ නිසා මල ද්‍රව්‍ය කියන්නේ බහිස්රාවී අපද්‍රව්‍යයක් නෙමෙයි. ඊට පස්සේ මුත්‍ර වාහිනී පද්ධතිය ගැන තියෙනවා. මුත්‍ර වාහිනී පද්ධතිය ගත්තාම ළමයි මේ වෙනවනේ. ඔයගලන්ට ලොකු රූප සටහනක් තියෙනවා. ඔයගලන්ට මේ රූප සටහන දීලා නම් කරන්න එන්න පුළුවන්. එහෙම නැත්නම් MCQ එක අනුමුලා මෙතනින් මේ මෙන්න මේ කියන්නේ මේක නම් කරන්නේ නැතුව රූප සටහන දීලා ඉරක් ගහලා මේකෙන් වෙන ක්‍රියාවලිය ලියන්න. ක්‍රියාවලිය කුමක්ද කියලා MCQ වෙන්න පුළුවන්. මේ වගේ දේවල් එන්න පුළුවන්. දැන් බලන්නකෝ. මෙන්න තියෙනවා වෘක්කීය දමනී. වෘක්කීය දමනී. හරිද? ඊට පස්සේ තව මොනවද තියෙන්නේ? වෘක්ක තියෙනවා. මේ වෘක්ක. ඊට පස්සේ තව මොනවද තියෙන්නේ? වෘක්කීය ශිරා තියෙනවා. ඒ කියන්නේ වෘක්කීය දමනී වලින් තමයි වෘක්ක ඇතුළට රුධිරය අරන් ඉන්නේ. වෘක්කීය ශිරා වලින් තමයි රුධිරය පිට කරන්නේ. ඊට පස්සේ වෘක්ක වල තමයි මේ මුත්‍ර සෑදීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මුත්‍ර වාහිනී තියෙනවා. මේ මුත්‍ර වාහිනියෙන් තමයි මොකද්ද කරන්නේ? මුත්‍ර වාහිනියෙන් තමයි මුත්‍රාශයට යනකම් මුත්‍ර ටික අරගෙන යන්නේ. අර හදපු මුත්‍ර ටික අරන් යන්නේ. ඊට පස්සේ මුත්‍රාශය තියෙනවා. මේ මුත්‍රාශය තමයි ළමයි සිද්ධ කරන්නේ මොකද්ද? මේ අරන් එන මුත්‍ර ටික తాවකාලිකව ගබඩා කරලා තියාගන්නවා. తాවකාලිකව ගබඩා කරලා තියාගන්න. ඊට පස්සේ ළමයි මුත්‍ර මාර්ගය ඔස්සේ මුත්‍ර පිට කිරීම සිද්ධ කරනවා. මේක තමයි සරලම කතන්දරේ. ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේක මේ පද්ධතිය නම් කරන්න. අපි යමුකෝ මිනිස් දෙහෙට ගිහිල්ලා අපි මේ කතා ටික අයින් කරගමු. හරිද? අපි මේ ටික අයින් කරගෙන අපි මේකට දාගමු ළමයි මුත්‍ර වාහිනී පද්ධතිය. අපි මේකට දාගන්නේ කෙලින්ම මුත්‍ර වාහිනී පද්ධතිය. ඔන්න තියෙනවා මුත්‍ර වාහිනී පද්ධතිය. මේ මම පුරුෂ මුත්‍ර වාහිනී පද්ධතිය දාගත්තා. හරිද? දැන් පේනවද? මේ අර කිව්ව දේවල්මයි මෙතන තියෙන්නේ. මේ වන්නෝ
මෙතන තියෙනවා මේ හරිය මොනවද මේ තියෙන්නේ අපි ස්පොට්ලයිට් එකත් අරගමු අන්න බලන්න මේ තියෙන්නේ මොනවද මේ තියෙන්නේ මොනවද ළමයි මෙන්න තියෙනවා වකුගඩු මෙන්න තියෙනවා ඊට පස්සේ මුත්‍ර වාහිනිය මෙන්න ඊට පස්සේ මෙතනින් තියෙනවා මුත්‍රාශය හරිද මෙන්න තියෙනවා මුත්‍රාශය ඊට පස්සේ තියෙනවා එතනින් පල්ලයට ඇවිල්ලා මේ විදියට මුත්‍ර මාර්ගය අය බලන්න මෙන්න තියෙනවා වකුගඩු මෙන්න තියෙනවා මුත්‍ර වාහිනිය ඇවිල්ලා මුත්‍ර වාහිනිය වලින් ඇවිල්ලා මුත්‍රාශය තාවකාලිකව මුත්‍ර ගබඩා කරගන්නවා ඊට පස්සේ මෙහෙම ඇවිල්ලා මුත්‍ර වාහිනියෙන් ඇවිල්ලා මුත්‍ර මාර්ගය දිගේ ඇවිල්ලා මුත්‍ර පිට කිරීම සිද්ධ කරනවා හරිද ඊට පස්සේ මේ බලන්නකො මෙන්න තියෙනවා අපේ වකුගඩුව නිකන් බෝංචි බීජයක් වගේ නේද මේ බලන්න නිකන් සාමාන්‍යයෙන් බෝංචි බීජයක් වගේ මේක බෝංචි බීජයක් කියන එක තේරෙනවද බෝංචි බීජය බෝංචියට දැකලා තියෙනවද නිකන් බෝංචියටයක් වගේ හැබැයි මේ සයිස් එක බෝංචියට නෙමෙයි මම කියන්නේ හැඩේ බෝංචියටයක් වගේ අපි මෙන්න මේ කැල්ල අයින් කරගමු අන්න බලන්න මම දැන් මේ අපේ මෙන්න මේ වකුගඩුව හරස් කඩක් අරගෙන තියෙනවා බලන්න හරස් කඩ මේ හරස් කඩේ ඕගලන්ට පේනවා මම මෙන්න මේවත් අයින් කරගන්නම් දැන් ඔයගලන්ට පේනවා මෙතන මේ ටිකත් අයින් කරගත්තාම මෙන්න බලන්න මෙන්න මේ එලියෙන් තියෙන කැලලට එලියෙන් තියෙන ඒවට අපි කියනවා මොනවා කියලාද මේ එලියෙන් තියෙන හරියට අපි කියනවා ප්‍රාවරය කියලා මේ එළිය හරියට කියනවා අපි ප්‍රාවරය කියලා ඊට පස්සේ මෙන්න මැද හරිය මේ ටිකට අපි කියනවා වෘක්ක බාහිකය කියලා මොකද්ද බාහිකය මේ හරියට අපි බාහිකය කියනවා ඊට පස්සේ මේ මොනවද තියෙන්නේ මේවට අපි කියනවා වෘක්ක පිරමීඩ කියලා මොනවද අපි මේවට කියනවා වෘක්ක පිරමීඩ කියලා ඊට පස්සේ මෙන්න මේ අර හැදෙන වෘක්ක පිරමීඩ වලින් හැදෙන මුත්‍ර ටික එකතු වෙන තැන තමයි මෙන්න මෙතන මේකට අපි කියනවා ශ්‍රෝණිය කියලා ශ්‍රෝණියෙන් පස්සේ ළමයි ශ්‍රෝණියෙන් පස්සේ මෙහෙමයි මේ තියෙන්නේ මුත්‍ර වාහිනිය වලින් ඇහිලා ඊට පස්සේ ඉතින් මෙතන පල්ලෙහා ගිහිල්ලා මුත්‍රාශය මුත්‍ර මාර්ගය ඒවා තියෙනවා හැබැයි ළමයි මෙහෙමයි මෙතන මීට අමතරව තියෙනවා මොනවද වෘක්කීය දමනිය වෘක්කීය ශිරාවයි මේ රූප සරහන ඒක නෑ අපි මෙතන මේ දමනි ශිරා දාගත්තොත් මට ඒක පෙන්වන්න පුළුවන් ඔන්න බලන්න මේ මම ශිරා ටික දාගත්තා ඔන්න දැන් මම දමනි ටික දාගන්නවා මේ අර මම මේ ටික අර වැඩි පෙන්වුවේ නැත්තේ අර මෙතන සම්පූර්ණයෙන්ම ඔක්කොම ටික එන හින්දා ඉතින් මේවන්න මෙන්න තියෙනවා වෘක්කීය දමනි මෙන්න තියෙනවා මේවෙන් එන වෘක්කීය ශිරා හරිද ඔන්න ඔය තමයි ඒව ඊට පස්සේ දැන් අපි ආපහු මේ රූප සරහන තියාගමු මේ වයින් කළා හරි ඊට පස්සේ ළමයි මෙහෙමයි අපි අංක ඔයගොල්ලන්ගේ පොතට ආවට පස්සේ මෙන්න බලන්න මොනවද තියෙන්නේ මානව වෘක්කයක දික්කඩ නම් කළ රූප සරහනක් හරිද මෙන්න මම අර කිව්ව විදිහට මෙන්න තියෙනවා එළියෙන් ප්‍රාවරය ඊට පස්සේ මෙන්න තියෙනවා වෘක්ක බාහිකය ඊට පස්සේ මෙන්න තියෙනවා වෘක්ක පිරමීඩ මෙන්න තියෙනවා වෘක්ක පිරමීඩ ඊට පස්සේ මෙන්න තියෙනවා වෘක්කීය ශිරාව අර මං කිව්වේ වෘක්කීය ශිරාව මෙන්න තියෙනවා වෘක්කීය දමනිය ඊට පස්සේ මෙන්න තියෙනවා මුත්‍ර වාහිනිය මෙන්න මේ මැද කැලට අපි කියනවා මොකක් කියලාද ශ්‍රෝණිය කියලා අපි කියනවා හරිද ප්‍රාවරය වෘක්ක බාහිකය වෘක්ක පිරමීඩ ඊට පස්සේ වෘක්කීය ශිරාව වෘක්කීය දමනිය ඊට පස්සේ ශ්‍රෝණිය ඊට පස්සේ මුත්‍ර වාහිනී මාර්ගය තියෙනවා ඊට පස්සේ ළමයි මෙන්න තියෙනවා වෘක්කයේ ඇතුලේ වෘක්කාණු වල පිහිටීම වෘක්ක ඇතුලේ වෘක්කාණු වල පිහිටීම තමයි මෙතනදී මේ පෙන්නලා තියෙන්නේ ඒ කියන්නේ ළමයි මේ වෘක්කාණුව කියන්නේ මොකක්ද කියලා ගත්තොත් වෘක්කාණුව කියන්නේ ළමයි සරලවම කතන්දරේ වෘක්කාණුව කියන්නේ අපේ බහිස්ත්‍රාවීය පද්ධතියේ තියෙන මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය. ඒකට තමයි වෘක්කාණුව කියලා කියන්නේ. ආයි මොකද්ද? මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒක තමයි වෘක්කාණුව. හරිද? මම හිතනවා ඔයගලන්ට පැහැදිලි කියලා. බහිස්ත්‍රාවීය පද්ධතිය කියන්නේ වෘක්කයේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකට අපි කියනවා මොකද්ද? වෘක්කාණුව කියලා. අපි යම් පල්ලෙහාට. මෙන්න මේදී වෘක්කයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒක වන්නේ වෘක්කාණුවයි කියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා වෘක්කාණුව අන්වීක්ෂ ව්‍යුහයක් කියලා තියෙනවා කියලා. මෙන්න තියෙනවා ඒක. මෙන්න ළමයි වැදගත් දෙයක් තියෙනවා. හරිද? sorry. මෙන්න තියෙනවා වැදගත් දෙයක්. මේ තියෙන්නේ වෘක්කාණුවේ ව්‍යුහය. මොකද්ද? වෘක්කාණුවේ ව්‍යුහය තමයි මේ තියෙන්නේ. මෙන්න තියෙනවා මෙන්න මේ කැලලට අපි කියනවා මෙන්න මේ කැලලට අපි කියනවා ප්‍රාවරය කියලා. හරිද? ඒ කියන්නේ ප්‍රාවරය කියන්නේ බ්‍රෝමන් ප්‍රාවරය කියලා අපි කියනවා. ඊට පස්සේ මෙතන තියෙනවානේ මේ ගුලියක්. මේ තියෙන රුධිර කේශනාලිකා ගුලියක්. හරිද? ඇත්තටම කියනවා මෙතන තියෙන ධමනි ගුලිය. ධමනි වල ධමනි කේශනාලිකා ගුලියක් තියෙන්නේ. හරිද? ඒකට අපි කියනවා ගුච්චිකාව කියලා. මෙතන තියෙනවා අභිවාහී ධමනිකාව, මෙතන තියෙනවා අපවාහී ධමනිකාව. එකම ධමනිය දිගේමයි මේ යන්නේ. මේක අසාමාන්‍ය අපි කතා කරන්නේ රුධිරය ඇවිල්ලා රුධිරය පිට වෙනවා නම් ධමනියක ශිරාවනේ. මෙතන එහෙම නැහැ. මෙතන තියෙන්නේම ධමනි දෙකක්. අභිවාහී ධමනිකාවෙන් තමයි රුධිරය අරන් එන්නේ. අපවාහී ධමනිකාවෙන් තමයි රුධිරය පිට කරන්නේ. මෙතන හැබැයි ඊට වඩා පොඩි වෙන කතාවක් තියෙනවා. මෙතන තියෙන අනිත් කතාව තමයි ළමයි මෙන්න මේ. මම නිකන් මේක බෝඩ් එකේ ලියුවත් පෙනේද? මෙතන නිකන් පොඩියට
අපේ මොකද අපි මෙතන ගන්නවා මොකද්ද මෙහෙම මෙතන අපි ගන්නවා අභිවාහී ධමනිකාවේ විස්කම්භය හරිද අභිවාහී ධමනිකාවේ විස්කම්භය අපවාහී ධමනිකාවේ විස්කම්භයට වඩා වැඩි මේක අභිවාහී ධමනිකාව මේක අපවාහී ධමනිකාව හරිද අභිවාහී ධමනිකාවේ විස්කම්භය අපවාහී ධමනිකාවේ විස්කම්භයට වඩා වැඩි එතකොට මොකද්ද වෙන්නේ නිකන් හිතන්නකෝ මේක මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවා කියලා මෙහෙම සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ හරිද මෙතන රුධිරය අම්බානට එකතු වෙනවා ඔයගොල්ලෝ ෆිසික්ස් දන්නවනේ ෆිසික්ස් වල කියන විදිහට මෙහෙම ප්‍රවාහයක් යනකොට මෙතනින් එන ඔක්කොම මෙතනින් පිට වෙන්නේ. හරිද? මෙතනින් එන ඔක්කොම මෙතනින් පිට වෙන්න නම් ළමයි මෙතනින් එන ඔක්කොම මෙතනින් පිට වෙන්නේ මෙතන හැබැයි පොඩි. මෙතන ලොකුයි. මේකට සාපේක්ෂව මේක විශාලයි. එතකොට මෙතනින් එන ඔක්කොම මෙතනින් පිට වෙනකොට මෙතන මේ හරියේ අති විශාල පීඩනයක් හට ගන්නවා. මොකද්ද? අති විශාල පීඩනයක් හට ගන්නවා ළමයි. අති විශාල පීඩනයක් හට ගන්නවා. අතිවිශාල පීඩනයක් හට ගන්නකොට අන්නේ පීඩනය නිසා මොකද වෙන්නේ අපේ මේක ඇතුළේ ඉන්න රුධිරයනේ රුධිරය මේ රුධිර කේශනාලිකාවලින් පෙරීමට ලක් වෙනවා මේ පෙරීමට ලක් වෙලා මොකද කරන්නේ මේවා ඒක දිගේ අනේක සිද්ධ වෙනවා ඊට පස්සේ ළමයි මේ බ්‍රෝමන් ප්‍රාවරයෙන් පස්සේ එතනින් පල්ලට ඔයගොල්ලෝ බලාගෙන යන්න බ්‍රෝමන් ප්‍රාවරය තියෙනවා ඒකෙන් පස්සේ ඒත් එක්කම තියෙනවා අවිදුර සංවලිත නාලිකාව අපිට ළඟ දේවල් හරිද අපි මේ කතා කරන එකේ අපිට ළඟ දේවල් වලට අපි කියන මොනවා කියලාද අපි ළඟ අවිදුරයි. දුර කියන එක අපි ලස්සන කරලා කියනවා විදුර. හරිද? අපි ළඟ නම් තියෙන්නේ ළඟ අවිදුර. අර දුර නෙමෙයි අවිදුර. අපි ළඟ තියෙන්නේ. හරිද? අපි ළඟ තියෙන්නේ. ඒකට අපි කියනවා අවිදුර සංවලිත නාලිකාව කියලා. ඒ කියන්නේ බ්‍රෝමන් ප්‍රාවරයත් එක්කම දෙන අවිදුර සංවලිත නාලිකාව. ඊට පස්සේ ළමයි ඔයගොල්ලන්ට මේ රූප සරහන පේනවනේ. උඩ ඉඳන් පහළට යන්නේ. හරිද? උඩ ඉඳන් පහළට යන කැලල. ඔන්නේ උඩ ඉඳන් පහළට යන කැලලට අවරෝහණ සංඛ්‍යා මතකද ඔයගොල්ලන්? අවරෝහණ සංඛ්‍යා පිළිවෙලට ඔයගොල්ලන්ට ඔය එක එක හදන්න කියන්නේ පොඩි කාලේ. අවරෝහණ සංඛ්‍යා පිළිවෙලට හදනවා කියන්නේ මොකක්ද? අවරෝහණ සංඛ්‍යා වැඩි එකේ ඉඳන් අඩු එකට හදනවා. එතකොට උඩ ඉඳන් පහළට එනකොට අපි කියනවා අවරෝහණය කියලා. එතකොට මෙතන මේ උඩ ඉඳන් පහළට එන බාහුවක් තියෙනවා. අපි ඒ බාහුවට කියනවා අවරෝහණ බාහුව කියලා. ඊට පස්සේ මෙතන යට මේ වෙනවනේ U හන්දියක් වගේ තියෙනවා. මෙන්න මේ U හන්දියට අපි කියනවා මෙතනට හෙල්ලේ පුඩුව කියලා. හෙල්ලේ පුඩුව. ඊට පස්සේ ආපහු යට ඉඳන් උඩට යනවා. යට ඉඳන් උඩට යනවා. යට ඉඳන් උඩට යනකොට අපි මොකද්ද කියන්නේ? අර පොඩි සංඛ්‍යාවල ඉඳන් ලොකු සංඛ්‍යාවලට වැඩි වෙනකොට ආරෝහණ සංඛ්‍යා පිළිවෙලට වැඩි වෙනවා කියන. එතකොට යට ඉඳන් උඩට යනකොට අපි කියනවා ඒක ආරෝහණ බාහුව කියලා. මොකද්ද? ආරෝහණ බාහුව. ඊට පස්සේ ආරෝහණ බාහුව ඉවර වෙන්නේ. දැන් එන්නෙන් අපෙන් ඈතට ගිහිල්ලා. හරිද? අපි ළඟ තිබ්බ එකට අපි අවිදුර සංවලිත කිව්වනම් අපෙන් ඈත තියෙන එකට අපි කියනවා විදුර සංවලිත නාලිකාව කියලා. මේ තියෙන ළමයි විදුර සංවලිත නාලිකාව. විදුර සංවලිත නාලිකාවෙන් වෘක්කාණුවේ ව්‍යුහය ඉවරයි. ඒ වුණාට වෘක්කාණුවේ ව්‍යුහය කියලා සම්බන්ධ වෙලා තියෙනවා. තව එකකට ඒකට අපි කියනවා මෙන්න මේ සංග්‍රහක ප්‍රණාලිය කියලා. මේක වෘක්කාණුවේ ව්‍යුහය කොටසක් නෙමෙයි. වෘක්කාණුවේ ව්‍යුහයට අදාළ වෙන්නේ බ්‍රෝමන් ප්‍රාවරය, විදුර සංවලිත නාලිකාව, අවරෝහණ බාහුව, හෙල්ලේ පුඩුව, ආරෝහණ බාහුව සහ විදුර සංවලිත නාලිකාව. ඔන්නව තමයි අපිට මෙන්න මේ වෘක්කාණුවේ ව්‍යුහයට අදාළ වෙන්නේ. ඒ වුණාට සංග්‍රහක ප්‍රණාලියට තමයි මේකෙන් මේ හදන මුත්‍රා ඒවා නම් මන අරගෙන යාම සිද්ධ කරන්නේ. මම ඔයගොල්ලන්ට මේකේ ව්‍යුහය මේ විදිහට පෙන්නන්නම්. හරිද ළමයි? ඔන්න බලන්නකො. ඕකේ ව්‍යුහයත් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න තියෙනවා. මේ තියෙන ළමයි මෙන්න මේ තියෙන්නේ ඔය කිව්ව රූප සටහන. ඔන්න බලන්නකො මෙන්න තියෙනවා ඔය කිව්ව ගුච්චිකාව. මෙන්න තියෙනවා ගුච්චිකාව. හරිද? මේ තියෙන ගුච්චිකාව. ස්පොට්ලයිට් එකක් ගමු. මෙන්න තියෙනවා ගුච්චිකාව. ඊට පස්සේ ළමයි මෙන්න තියෙනවා අපි කිව්ව බ්‍රෝමන් ප්‍රාවරය. මෙන්න තියෙනවා බ්‍රෝමන් ප්‍රාවරය. ඊට පස්සේ මෙන්න තියෙනවා අවිදුර සංවලිත නාලිකාව. අවිදුර සංවලිත නාලිකාව. ඊට පස්සේ ළමයි මෙන්න යන උඩ ඉඳන් පහළට යන මාර්ගය. උඩ ඉඳන් පහළට යනවා කියුවේ මොකද්ද? උඩ ඉඳන් පහළට ලොකු ඉඳන් පොඩි එකට යනවා. අවරෝහණ බාහුව. අපි මේකට කියනවා අවරෝහණ බාහුව කියලා. ඊට පස්සේ මේ යට තියෙනවා U හන්දිය. මෙතන අපි කියනවා මෙන්න මේ හන්දියට අපි කියනවා හෙල්ලේ පුඩුව කියලා. අපි කියනවා හෙල්ලේ පුඩුව කියලා. ඊට පස්සේ ළමයි මෙතනින් මෙන්න උඩට යනවා. දැන් ආයි පොඩි තැන ඉඳන් උඩට යාම සිද්ධ කරනවා. පොඩි තැන ඉඳන් උඩට යනකොට අපි මොකද්ද කියන්නේ? මේකට අපි කියනවා ළමයි මොකක්ද කියලාද කියන්නේ? ආරෝහණ බාහුව කියලා. ඊට පස්සේ මෙතන ඉඳන් මේ ටිකට අපි කියනවා විදුර සංවලිත නාලිකාව. එන්න තියෙනවා මොකද්ද? සංග්‍රාහක ප්‍රණාලිය. හරිද? එතකොට මොනවද තිබ්බේ? බ්‍රෝමන් ප්‍රාවරය තිබ්බා, ගුච්චිකාව තිබ්බා. මේ මෙතන ඔයගොල්ලන්ට පේනවද මේ මෙන්න තියෙනවා. මෙන්න තියෙනවා අභිවාහී ධමනිකාව, මෙන්න තියෙනවා අපවාහී ධමනිකාව. ඊට පස්සේ මෙන්න තියෙනවා ගුච්චිකාව, මෙන්න තියෙනවා බ්‍රෝමන් ප්‍රාවරය, ඊට පස්සේ මෙන්න තියෙනවා අවිදුර සංවලිත නාලිකාව, මෙන්න තියෙනවා ඊට පස්සේ
මොකද අවරෝහණ බාහුව ඊට පස්සේ මෙතන යට තියෙනවා හෙල්ලේ පුටු ඊට පස්සේ මෙතනින් ආය උඩහට තියෙනවා ආරෝහණ බාහුව ඊට පස්සේ මේ ටික විදුර සංවලිත නාලිකාව අන්තිම ටික සංග්‍රහක ප්‍රණාලිය. හරි. ඊට පස්සේ ළමයි අපි ආපහු යමු රූප සටහනට. මෙතන මුත්‍ර සෑදීමේ ක්‍රියාවලිය තියෙනවා. මුත්‍ර සෑදීමේ ක්‍රියාවලියට අපි කියනවා අර පෙරීම සිද්ධක් වෙන පෙරීම සිද්ධ වෙනවා කියන්නේ පෙරීම සිද්ධ වෙනවට අපි කියනවා අතිපරිශ්‍රාවණය කියලා. ඊට පස්සේ අපේ ඇඟට ඕන දේවල් හරිද? අපේ ඇඟට ඕන දේවල් ආපහු අපේ ඇඟ ඇතුළට ගන්න ඕන. මේ නැත්තම් රුධිරය ඔක්කොම පෙරි පෙරි එළියට යන්න ගියොත් හරියන්නේ නැහැ නේ. ඒ හින්දා අපේ ඇඟ ඇතුළට ඕන දේවල් අපි අපේ ඇඟ ඇතුළට ගන්න ඕන. අපි අපේ ඇඟ ඇතුළට ගන්න ක්‍රියාවලියට අපි කියනවා වර්ණීය ප්‍රතිශෝෂණය කියලා. හරිද? වර්ණීය ප්‍රතිශෝෂණය. දැන් මේ බලන්න මේ රූප සටහන ගන්නකො. මෙවන අපේ මේ වෘක්ක නාලිකාත් එක්කම තියෙනවා නේද මේ රුධිර නාලිය ආපහු. රුධිර නාල ආපහු තියෙනවා. එතකොට ළමයි අපේ ඇඟ ඇතුළට ඕන කරන දේවල් මොකද කරන්නේ ආපහු මේ තියෙන රුධිර කේශනාලිකා තියෙනවනේ ඒවට ආපහු ප්‍රතිශෝෂණය කරගන්න. ඒ කියන්නේ අවශෝෂණය කරගන්න. හරිද? ඔකට අපි කියනවා වර්ණීය ප්‍රතිශෝෂණය කියලා. ඊට පස්සේ ළමයි අපේ ඇඟට ඕන නැති දේවල් තියෙනවනේ. රුධිර කේශනාලිකා වල මෙන්න අපේ ඇඟට ඕන නැති දේවල් තියෙනවා. අන්න ඒ වගේ දේවල් මෙන්න මේ අපේ වෘක්ක නාලිකා ඇතුළට ආපහු ඇතුල් කරන ක්‍රියාවලියට අපි කියනවා මොකක් කියලාද? ස්‍රාවය කියලා. ඕක තමයි ඔයගොල්ලන්ට මෙන්න මෙතන කියලා තියෙන්නේ. මේ අතිපරිශ්‍රාවණය මේ සම්පූර්ණ විස්තරය තියෙනවා. ඔය කියලා තියෙන්නේ අර පීඩනය වැඩි වෙන කතන්දරේ මම දැන් බෝඩ් එක අර අභිවාහිදමනික අපවහිදමනික නිෂ්කම්බගෙන කියලා දුන්නේ. ඔන්න ඒ කතාව තමයි මෙතනින් පල්ලයට තියෙන්නේ. ඊට පස්සේ තමයි මෙතන තියෙන වැදගත් කාරණාව තමයි මේ රුධිර කේශනාලිකා කියන්නේ ඉතා සියුම් ව්‍යුහයන්නේ. ඉතා සියුම් ව්‍යුහ. මේ සියුම් ව්‍යුහ ඇතුලෙන් මොනවට යන්න බෑද? මේ සියුම් ව්‍යුහ ඇතුලෙන් යන්න බෑ ළමයි. මොනවටද? මේ සියුම් ව්‍යුහ ඇතුලෙන් ගමන් කරන්න බෑ ලොකු දේවල් වලට. ඒ කියන්නේ ඉතින් ප්ලාස්මා ප්‍රෝටීන් එහෙම නැත්නම් රුධිර සෛල ඔය වගේ දේවල් වලට මේ සියුම් ව්‍යුහය ඇතුලෙන් යන්න බෑ. එතකොට මොකද වෙන්නේ ළමයි? මේ සියුම් ව්‍යුහය ඇතුලෙන් මේ දේවල් වලට යන්න බැරි වුනහම ඒ දේවල් ඉතුරු වෙනවා. ඒ දේවල් ඒ ගමන් මාර්ගෙම යනවා. එතනින් පෙරෙන දේවල් ටික තමයි. පෙරිච්ච දේවල් ටික තමයි වෘක්ක නාලිකාව ඇතුලට එන්නේ. හරිද? ඒ කියන්නේ බ්‍රෝමන් ප්‍රාවරයෙන් ඒ කියන්නේ පෙරණිය විදිහට හම්බ වෙන්නේ ඉතුරු වෙන දේවල්. එතකොට මේ දේවල් වල හරිද? මේ දේවල් වල තියෙන දේවල් සාමාන්‍යයෙන් රුධිර ප්ලාස්මයට බොහෝ දුරට සමානයි. ඒ වුණා රුධිර ප්ලාස්මේ ප්‍රෝටීන් වගේ දේවල් තියෙනවා. මේකේ ප්‍රෝටීන් වගේ දේවල් නැහැ. බොහෝ දුරට සමාන නැහැ. හරිද? ඊට පස්සේ ප්‍රධාන සංඝටක විදිහට තියෙන්නේ ජලය තියෙනවා, ග්ලූකෝස් තියෙනවා, ඇමයිනෝ අම්ල, විටමින්, ඖෂධ, විවිධ අයන, හෝමෝන, යූරියා. මේ වගේ දේවල් තියෙනවා. අර කියන්නේ සාමාන්‍ය කතන්දරයේ තියෙනවා. තියෙන දේවල් ගොඩක් ඒවා තියෙනවා. ඊට පස්සේ ළමයි වර්ණීය ප්‍රතිශෝෂණය. වර්ණීය ප්‍රතිශෝෂණය කියන්නේ මොනවද? අපේ ඇඟට ආපහු අවශෝෂණය කරගන්න කතාව. හරිද? මේ කතාවේදී සාමාන්‍යයෙන් පෝෂක ද්‍රව්‍ය අපේ ඇඟට ආපහු සම්පූර්ණයෙන්ම වගේ ආපහු අවශෝෂණය කරගන්න. ඒ කියන්නේ ග්ලූකෝස් ගත්තම ග්ලූකෝස් ඔක්කොම වගේ අපේ ඇඟ තුළට අවශෝෂණය කරගන්නවා. ඊට පස්සේ ඇමයිනෝ අම්ල ඔක්කොම වගේ අපේ ඇඟ තුළට අවශෝෂණය කරගන්නවා. ඊට පස්සේ ජලය මේ දේවල් අපේ ඇඟ තුළට අවශෝෂණය කරගන්න එක සිද්ධ කරනවා ළමයි. හරිද? ඊට පස්සේ වැදගත් දෙයක් තමයි ඔය පෙරණේ තියෙනවනේ. පෙරණයෙන් 95%ක්ම අපේ ඇඟ තුළට ආපහු අවශෝෂණය කරගන්නවා. 5% වගේ තමයි එළියට පිටත් කරලා යවන එක සිද්ධ කරන්නේ. එතකොට 95%ක්ම අපේ ඇඟ තුළට අවශෝෂණය කරගන්න එක සිද්ධ කරනවා ළමයි. හරිද? මේ තියෙන කතාව මේ ජලයේ 95%ක්ම අවශෝෂණය කරනවා. ග්ලූකෝස් සියල්ලම වගේ ලවණ කොටසයි යූරියා කොටස ඊට පස්සේ ඇමයිනෝ අම්ල විටමින් ආදියත් අවශෝෂණය කරගන්න එක සිද්ධ කරනවා. ඊට පස්සේ ළමයි මෙතන කියනවා ශ්‍රාවය. මේ මෙතන මෙන්න මෙතන වැදගත් කාරණාවක් තියෙනවා. මේකත් මට තව පොඩි මිස් වෙනවා. මේ බලන්න. ඔයාලට පේනවද මෙතන මේ පෙරණයේ පරිමාව ඝන සෙන්ටිමීටර කීයද කියලා තියෙනවා. ඝන සෙන්ටිමීටර කීයද? 120යි. ඝන සෙන්ටිමීටර 120ක් වගේ ප්‍රමාණයක් පෙරණිය එනවා. හරිද? ඒ එන කෙනොත් 95% ආපහු අපි අවශෝෂණය කරගන්න එක සිද්ධ කරනවා. ඊට පස්සේ ළමයි මෙතන තියෙනවා ශ්‍රාවය. ශ්‍රාවය ගැන කියලා තියෙනවා. ශ්‍රාවය කියන්නේ වෘක්කාණුවේ පිටතින් පිහිටන රුධිර කේශනාලිකාව වලින් එන අපේ ඇඟට අවශ්‍ය කරන්නේ නැති දේවල් වෘක්ක නාලිකාව වලට ඇතුල් කරන ක්‍රියාවලියට තමයි අපි ශ්‍රාවය කියලා කියන්නේ. ඒතර ශ්‍රාවයට නිදසුන් විදිහට අපිට දක්වන්න පුළුවන් මොනවද? ශ්‍රාවයට නිදසුන් H+ ඊට පස්සේ පොටෑසියම් අයන ඊට පස්සේ තව ඇමෝනියා ඊට පස්සේ ක්‍රියේටිනින් ඖෂධ විටමින් B ඔය වගේ දේවල් අපිට අපේ ඇඟෙන් පිට කරන දේවල් විදිහට ඒ කියන්නේ ශ්‍රාවය කරන දේවල් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඊට පස්සේ ළමයි දෙනවා මුත්‍ර බැහැර කිරීම. මුත්‍ර බැහැර කරන්නේ කොහොමද? අර මං මේ රූප සරහනේ අපි යමු මේ මිනිස්සයාට ගියොත් හරිද? අපි යහුව මිනිස්සයාට ගියොත් අපි යහුව යම් මිනිස්සයාට වෙයිද යන්නේ. හරි යතේ.
ඔන්න අපි ආවා වෙන මනුස්සයට මොකද කරන්නේ මෙන්න තියෙනවා හරිද මේ තියෙනවනේ මෙන්න මෙතන මේව ඇතුළේ තමයි දැන් ඔය හදන්නේ හරිද බාහිකයයි මජ්ජාවයි මෙන්න මේව ඇස්සේ තමයි ඔය මොනවද තියෙන්නේද මෙන්න මේ හරිය තමයි තියෙන්නේ ඔය කියන මොනවද ළමයි රුක්කාණු හරිද මෙතන තමයි රුක්කාණු තියෙන්නේ ඊට පස්සේ ළමයි මෙතනින් හදන රුක්කාණු වලින් හදන මුත්‍ර මේ විදිහට මෙතනට අරන් එනවා මෙන්න මෙතන තමයි තියෙන්නේ ශ්‍රෝණිය මේ හරියට අපි කියනවා ශ්‍රෝණිය කියලා මේ හරියට හරිද මේ හරියට අපි ශ්‍රෝණිය කියනවා මේ ශ්‍රෝණියට එන මුත්‍ර ඊට පස්සේ මුත්‍ර வாහිනිය දිගේ මෙහෙම පල්ලෙහාට එනවා මුත්‍ර வாහිනිය දිගේ මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා කොහෙද දෙන්නේ පේනව නේද මෙන්න මේ විදිහට ළමයි මුත්‍රාශේ తాවකාලිකව ගබඩා වෙනවා මෙන්න තියෙන මුත්‍රාශේ తాවකාලිකව මේවා ගබඩා කිරීම සිද්ධ කරනවා ඊට පස්සේ මොකද ළමයි වෙන්නේ මේ විදිහට ඇවිල්ලා මෙතනින් පල්ලෙහාට එන්න මෙහෙම මුත්‍ර මාර්ගය දිගේ ඇවිල්ලා මේ විදිහට මුත්‍ර විදිහට පිට කරලා දානවා. ඔක තමයි ළමයි සාමාන්‍ය කතන්දරේ මේ මුත්‍ර සෑදීම බහිස්ත්‍රාවය කියන දේ ඇතුළේ. හරිද? ඊට පස්සේ අපි බලමු තව මොනවද තියෙන්නේ කියලා ඔයගලන්ට. මෙන්න තියෙනවා නිරෝගී පුද්ගලයෙක්ගේ මුත්‍ර වල සාමාන්‍ය සංයුතිය. දැන් ඔයගොල්ලෝ මුත්‍ර දාන්න ගියාම හරිද වොෂ්රූම් වල ගොඩක්ම යන්නේ මොනවද? නිකන් වතුර වගේනේ යන්නේ. වතුර වගේමයි. ඒතර මේ යන්නේ මොන කියන්නේ උකු දියරෙකුත් නෙමෙයි යන්නේ වතුර වගේම දියරයක් යන්නේ. එතකොට මෙතන ගොඩක්ම තියෙන්නේ වතුර ළමයි. හරිද? ඇත්තටම මෙතන තියෙන්නේ ගොඩක්ම වතුර. හරිද? ගොඩක්ම තියෙන්නේ වතුර 96%ක්ම තියෙන්නේ වතුර. ඊට පස්සේ ලවණ තියෙනවා 2% විතර, යූරියා තියෙනවා 2% විතර. ඊට පස්සේ ඊට අමතරව යූරික් අම්ලය, ක්‍රියේටින් වගේ දේවල් අංශු මාත්‍ර කියන්නේ දැන් ඔයගොල්ලෝ බලන්නේ යකෝ. මෙතන 96ක් තියෙනවා, මෙතන 102ක් තියෙනවා, මෙතන 102ක් තියෙනවා. යකෝ මේ ඔක්කොම එකතු කරාම 100යි නේ කියලා. අරවා ගණන් කරන්නවත් බැරි තරම් ඉතා කුඩා ප්‍රමාණයක් යූරික් අම්ලය ක්‍රියේටින් වගේ දේවල් ඉතා කුඩා ප්‍රමාණයක් තමයි ළමයි පිට වෙන්නේ. හරිද? එතකොට දැන් මෙතනින් ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් දෙයක් තියෙනවා. මොකද්ද? මෙන්න යූරියා. මේ යූරියා තියෙනවනේ. මේ යූරියා කියන්නේ මිනිස්සු පිට කරන ප්‍රධානම නයිට්‍රජනීය බහිස්ත්‍රාවී අපද්‍රව්‍ය. දැන් ඔයගොල්ලෝ බලයි දැන් ඔය යූරියා වලට වඩා ඇමෝනියා වගේ දේවල්. ඔවත් බහිස්ත්‍රාවී අපද්‍රව්‍යයි. ඇයි ඒව මිනිස්සු පිට කරන්නේ නැත්තේ? යූරික් අම්ලය කියන මිනිස්සු පිට කරන්නේ නැත්තේ. එහෙම කියලා බලන්න ඇතිනේ. මෙහෙමයි ළමයි. හරිද? ඒකේ කතාව මෙහෙමයි. ඇමෝනියා කියන එක. ඇමෝනියා පිට කරන්න ගොඩක් ජලය ඕනේ. හරිද? ගොඩක් ජලය ඕනේ ඇමෝනියා පිට කරන්න නම්. ඉතින් ළමයි මොකද කරන්නේ? ඇමෝනියා පිට කරන්න ගොඩක් ජලය නැහැනේ. අපි ගොඩබිම ජීවත් වෙන මිනිස්සු. ගොඩබිම ජීවත් වෙන හින්දා අපිට ගොඩක් ජලය නැහැ පිට කරන්න. ඒ හින්දා මොකද කරන්නේ? අපි පිට කරන්නේ ඒක ඇමෝනියා වලට වඩා විෂ බවින් අඩු විදිහට. විෂ බව වැඩි වෙන්නේ ගොඩක් ජලය ඕනේ ඒක මොනව කරන්න ගොඩක් ජලය ඕනේ ඒක පිට කරන්න. හැබැයි අපිට ජලය ගොඩක් නැහැනේ. ඒ නිසා අපි කරන්නේ යූරියා බවට පත් කරලා ඒක පිට කරනවා. යූරික් අම්ලය කියන්නේ යූරියා වලටත් වඩා විෂ බවින් අඩු ඒවා. ඒ වුණාට ඒ වගේ තියෙන නියම් පක්ෂීන් වගේ. අපි ජලයත් එක්ක යම් කිසි මට්ටමකින් හරි පොඩි ගනුදෙනුවක් තියෙනවනේ. පක්ෂීන් එහෙමවත් ගනුදෙනුවක් නැහැ. අපි තරම්වත් ගනුදෙනුවක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ යූරික් අම්ලය නිකන් පොඩක් ඝන විදිහට තමයි ඕක පිට කරන්නේ. යූරික් අම්ලය පිට වෙන්නේ පොඩක් ඝන ද්‍රව්‍යයක් විදිහට. ඒගොල්ලෝ නිකන් ඔය පක්ෂීන් මේ මල පහ කරනකොට මල පහ කරනවා ගොහම ඔයගොල්ලෝ යකෝ මේ දැන් කලින් ගියා මල කතාව එහෙම නෙමෙයි කියලා. දැන් මෙතන මෙහෙම කියනවා. හරිද? මල පහ කරනවා කියලා මම කිව්වේ බහිස්ත්‍රාවය කරනවා කතාව. හරිද? සමාන බහිස්ත්‍රාවය කරනකොට වැටෙන දේ දැකලා තියෙනවා නිකන් ඒක නිකන් පොඩක් ඝන ද්‍රව්‍යයක්. හරිද? ඒගොල්ලන්ට ඒක රඳවා ගන්න අඩුනර මුත්‍රාශයක්වත් පක්ෂීන්ට නැහැ. හරිද? ඒ හින්දා ඒවා වැටෙනවා කෙලින්ම. ඒවා ගබඩා කිරීමේ තැනක් නැහැ. ඒවා කෙලින්ම පිට වෙන එක තමයි සිද්ධ වෙන්නේ. අපිට මුත්‍රාශය තියෙනවා මේවා తాවකාලිකව ගබඩා කරලා තියාගන්න. එතකොට මිනිස්සුන්ගේ මානවයාගේ ප්‍රධාන බහිස්ත්‍රාවී නයිට්‍රජනීය අපද්‍රව්‍ය වෙන්නේ ළමයි යූරියා පිට කරන අවයවයේ වෘක්ක යූරියා හදන්නේ කොහෙද? අක්මාවේ. ඊට පස්සේ මෙතනින් පල්ලෙහාට තියෙනවා මේ මුත්‍ර වාහිනිය ආශ්‍රිත රෝගාබාධ. මම කියවනේ රෝගාබාධ වලට අපි වෙනම වීඩියෝ එකක් ගමු. හරිද? මේ රෝගාබාධ ගොඩක් තියෙනවා. ඒ රෝගාබාධ ගොඩක් ඒවා අපි එහෙ විදිහට බලාගෙන යන්න. මෙතන මේ පල්ලෙහා තියෙනවා මම නිකන් සාමාන්‍යයෙන් කියන මේ වෘක්කවල මුත්‍රාශයේ ගල් සෑදෙන කතාව. ඒ වෙන්නේ ළමයි මෙහෙමයි. ඔය කතන්දරේ හිතන්නකො තියෙනවා අපේ ඇඟ ඇතුලේ pH වැඩි වෙනවා. pH වැඩි වෙනවා කියන්නේ අපේ ඇඟ ඇතුල බාෂ්මික වෙනවා. මුත්‍ර බාෂ්මික වෙනකොට මුත්‍රාශය තුළ බාෂ්මික වෙනකොට එතකොට ඔන්න ඔය ඇතුලේ බාෂ්මික බව වැඩි වෙනකොට ඔය වගේ ගල් ඇතිවීම සිද්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ ළමයි මෙතන මේ තියෙනවානේ වෘක්ක අකර්මණය වීම කියන එක අපේ ඔහොම වුණාම අර ඩයලිසිස් කරන්න ඕනේ. ඒ කියන්නේ රුධිර කාන්දු කරන ඒක කරන්න ඕනේ. ඊට පස්සේ
ඔය වගේ දේවල් පොඩ්ඩක් අපේ රජ රට පැත්තේ වැඩි. මොකද රජ රට පැත්තේ වතුර වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒ පැත්තේ ඉන්න ගොඩක් මිනිස්සු කියන්නේ ගොඩක් කියලා කියන්න බෑ. කියන්නේ ඉන්න මිනිස්සුන්ට සෑදීමේ අවදානමක් තියෙනවා මුක්ක කර්මාන්ත වීම කියන ඉඩේ. එහෙනම් ළමයි දැන් අපිට බලන්න තියෙන්නේ මේකෙන් පාඩමෙන් අපිට කරන්න තියෙන ප්‍රශ්න ටික. හරිද? ඇත්තම කතාව කියනවා නම් මම පාරක් මේ වීඩියෝ එක රෙකෝඩ් කරා. ඒ වුණාට මේ මගේ පොඩි වැරද්දක් කියලා. මගේ අතින් පොඩි වැරද්දක් කළා. මේක මේ ඇත්තම කතාව මේ මගේ අතින් නැති වුණා ළමයි. හරිද? දැන් අපි ආපහු අලුතෙන්ම මේක කතා කරගෙන යමු. හරි. නෝන දැන් අපි ඒක කතා කරන්න යන්නේ. දැන් මෙහෙමයි. මෙතන කියනවා නිරෝගී පුද්ගලයෙකුගේ මුත්‍රාවල වැඩිපුරම අඩංගු සංඝටකය මොකක්ද කියලා අහනවා. නිරෝගී පුද්ගලයෙකුගේ මුත්‍රාවල වැඩිපුරම අඩංගු සංඝටකය. යූරික් අම්ල ලවණ අදාළම නැහැ. මේක ලවණ නම් 100% වගේ තියෙනවා. යූරියා 100% වගේ තියෙනවා. යූරික් අම්ල අංශු මාත්‍රයනේ තියෙන්නේ. ජලයේ 96ක් තියෙනවා. එතකොට මේකේ උත්තරේ කෙලින්ම වැඩි කතා මුකුත් ඕනේ නැහැ. කෙලින්ම උත්තරේ මොකද්ද? ජලය. ඊට පස්සේ ළමයි මිනිසාගේ නයිට්‍රජනීය බහිස්රාවය ප්‍රධාන වශයෙන් නයිට්‍රජන් බහිස්රාවය ප්‍රධාන වශයෙන් සිදු කරන ඉන්ද්‍රිය මොකක්ද කියලා අහනවා. මොකක්ද ඉන්ද්‍රිය? බහිස්රාවය කරනවද? හදන එක නෙමෙයි අහන්නේ. බහිස්රාවය කරන ප්‍රධානම ඉන්ද්‍රිය අහන්නේ. බහිස්රාවය කරන්නේ ළමයි වෘක්කවලින්. මොකෙන්ද? වෘක්කවලින් තමයි බහිස්රාවය කරන්නේ. ඊට පස්සේ අපි ඊළඟ එකට යමු. නිරෝගී පුද්ගලයෙකුගේ ගුච්චිකා පෙරණේ අඩංගු වන එහෙත් මුත්‍රවල අඩංගු නොවන සංඝටක පමණක්. ඔන්න බලන්න මේකේ උත්තරේ ගන්න හැටි. හරිද? දැන් අපේ මුත්‍ර කියන දේ මං කියවනේ වතුර වගේ නෑනේ. වතුර වගේ නෑනේ. එහෙනම් මේ කියනවා මේ මුත්‍ර වල අඩංගු නොවන සංඝටකයලු මේක. ගුච්චිකා පෙරණේ අඩංගු වෙලා මුත්‍ර වල අඩංගු නැහැ. දැන් ඔයගොල්ලෝ අපි හොඳටම දන්නවනේ මුත්‍ර ගැන. ගුච්චිකා පෙරණේ ගැන දන්නේ නැහැ කියමු. ඒකට මුත්‍ර ගැන දන්නවනේ. මුත්‍ර ගැන දන්නවනේ. ජලය වගේ යන්නේ කියලා දන්න. එහෙනම් මේ ජලය තියෙනවනේ. මේ 2යි 4යි දෙකේම ජලය තියෙනවා. එහෙනම් ළමයි අපිට මේ ප්‍රශ්න දෙක නිකම්ම අහන්න. දැන් තියෙන 50% chance එකක් හරියන්න වාස්තේ. දැන් මෙතන වෙනවා ඇමයිනෝ අම්ල කියන එක මේ දෙකේම තියෙනවා. එහෙනම් ඇමයිනෝ අම්ල කියන එක මොකක්ද අපිට තේරුම් ගන්න පුළුවන්? නිරෝගී පුද්ගලයෙක්ගේ එහෙනම් මුත්‍රවලදී ඇමයිනෝ අම්ල අඩංගු වෙන්නේ නැහැ. එහෙනම් මේ දෙකේම හරියයි. එහෙනම් ඇමයිනෝ අම්ල දෙකේම නැහැ. දැන් මෙතන තියෙනවා යූරියයි ග්ලූකෝසයි. දැන් ওই කතාව තමයි තියෙන්නේ. මේ දෙකෙන් මොකද්ද මුත්‍රවල අඩංගු වෙන්නේ නැතුව ඇත්තේ? ළමයි යූරියා කියන්නේ අපි පිට කරන ප්‍රධානම නයිට්‍රජනීය බහිස්රාවීය අපද්‍රව්‍ය. එහෙනම් ළමයි යූරියා මුත්‍ර එක අනිවාර්යෙන් පිට වෙන්න ඕනේ. එහෙනම් පිට වෙන්නේ නැත්නම් මොනවද? මෙන්න මේ කියන ග්ලූකෝසුයි ඇමයිනෝ අම්ලයි. එහෙනම් උත්තරේ වෙන්නේ මොකද්ද? උත්තරේ වෙන්නේ ළමයි ග්ලූකෝසුයි ඇමයිනෝ අම්ලයි. ඊට පස්සේ අපි යනවා හතරවෙනි ප්‍රශ්නෙට. බහිස්රාවී ද්‍රව්‍යයක් වන යූරියා නිපද වෙන්නේ අන්න. මෙතන අහනවා යූරියා නිපද වෙන්නේ කොහෙද කියලා අහනවා. යූරියා නිපද වෙන්නේ ළමයි කොහෙද? යූරියා නිපද වෙන්නේ අක්මාවේ. අර උඩම ප්‍රෝටීන් පරිවෘත්ති අක්මාවේ ප්‍රෝටීන් පරිවෘත්තියේදී නිපද වෙන ද්‍රව්‍ය මොනවා කියලාද කිව්වේ? ප්‍රෝටීන් පරිවෘත්තියේ නිපද වෙන ද්‍රව්‍ය අපි කිව්වා. මොනවා නිපද වෙනවා කියලාද? යූරියයි යූරික් අම්ලය වගේ දේවල් නිපද වෙනවා කියලා අපි කිව්වා. එතකොට මේකේ උත්තරේ වෙන්නේ මොකද්ද? මෙතන උත්තරේ වෙන්නේ අක්මාව. ඊට පස්සේ අපි යනවා ඇහිලා තියෙන එකම එසේ ප්‍රශ්නෙට. එකම එසේ ප්‍රශ්නේ ඇහිලා තියෙන. ඒකත් චුට්ටි කැලලක් ඇහිලා තින්නේ. මොකක්ද උත්තරේ? බහිස්රාවයේ අණු කුමක්ද කියලා අහනවා. බහිස්රාවයේ අණු කුමක්ද? බහිස්රාවයේ අණු කුමක්ද ළමයි? පරිවෘත්තීය ප්‍රතික්‍රියාවලදී නිපද වෙන ඵල වලින් නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය. නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය දේහේ බැහැර කිරීමේ ක්‍රියාවලිය. පරිවෘත්තීය ප්‍රතික්‍රියාවලදී නිපද වෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය දේහෙන් බැහැර කිරීමේ ක්‍රියාවලිය බහිස්රාවය කියලා අපි හඳුන්වනවා. ඊට පස්සේ ළමයි වෘක්ක මගින් බැහැර කෙරෙන නයිට්‍රජනීය බහිස්රාවී ඵලයක් නම් කරන්න. වෘක්ක මගින් බැහැර කෙරෙන නයිට්‍රජනීය බහිස්රාවී ඵලයක්. මම මෙතෙන්දී කෙලින්ම ළමයින්ට කියන්නේ, කෙලින්ම ඕගොල්ලන්ට කියන්නේ මොකක් උත්තර විදියට ගන්න කියලා. මොකක් උත්තර විදියට ගන්න කියලාද මම ඔයගොල්ලන්ට කියන්නේ. මේකදී ඔයගොල්ලෝ අනිවාර්යෙන් උත්තර විදියට ගන්න ළමයි යූරියා කියන එක, යූරික් අම්ලය කියන එකත් අර අංශු මාත්‍රයන දේ නේද? යූරික් අම්ලය ගන්නත් එපා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මෙතෙන්දී ගන්න යූරියා කියන දේ. මොකෝ ඒක 102ක් යනවා. අනික ඒක තමයි වෘක්ක මගින් බැහැර කරන ප්‍රධානම නයිට්‍රජනීය බහිස්රාවී ඵලය. එහෙනම් ඔයගොල්ලෝ යූරියා කියන උත්තරේ මේකට උත්තරේ විදියට ගන්න ඕනේ. ඊට පස්සේ වෘක්කවල ව්‍යුහමය හා කෘත්‍ය මේකේ මොකද්ද කියලා අහනවා. මම ඔයගොල්ලන්ට පෙන්නුවා. මොකද්ද වෘක්කවල ව්‍යුහමය හා කෘත්‍ය මේකේ? වෘක්කාණුව. මේක තමයි වෘක්කවල ව්‍යුහමය හා කෘත්‍ය මේකක වෙන්නේ. ඊට පස්සේ ළමයි වෘක්කවල ව්‍යුහමය හා කෘත්‍යමය ඒකක තුල මුත්‍ර නිපදවීමේ ක්‍රියාවලිය එක් පියවරක් ශ්‍රාවය නම් වේ. ශ්‍රාවය සිදුවන ආකාරය කෙටියෙන් විස්තර කරන්න මුත්‍ර සෑදීමේ සෙසු පියවර දෙක නම් කරා. ශ්‍රාවය කියන්නේ මොකද්ද? අර මං කියවනේ
රුක්ක නාලිකාත් එක්ක ඒ අසලින් යනවා මොනවද? රුධිරකේශ නාලිකා. මේවා තියෙනවා දෙහයට අවශ්‍ය නැති දේවල්. ඒවා ආපහු රුක්ක නාලිකා ඇතුළට ඇතුළු කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා මොනවා කියලාද ළමයි? අපි කියනවා මොකක් කියලාද? ශ්‍රාවය කියලා. ඔක තමයි ශ්‍රාවය කියන්නේ. ඊට පස්සේ ළමයි මුත්‍ර සෑදීමේ සෙසු පියවර දෙක කියලා තියෙනවා. සෙසු පියවර දෙක කියන්නේ අතිපරිශ්‍රාවණියයි වරණීය ප්‍රතිශෝෂණය. අතිපරිශ්‍රාවණිය කිව්වේ මොකද්ද? මතක් කරගන්න. අතිපරිශ්‍රාවණිය කියන්නේ මොකද්ද? අර ගුච්චිකා පෙරණේ පෙරිලා අධික පින්නයක් යටතේ පෙරිලා බ්‍රෝමන් ප්‍රාවරයට පෙරී රුධිරය පෙරීම. ඔක තමයි අපි අතිපරිශ්‍රාවණිය කියන්නේ. අතිපරිශ්‍රාවණියේ තව පොඩි දෙයක් කිව්වොත් මොනවද? ඒකේදී අර රුධිර සෛල ප්‍රෝටීන් වගේ දේවල් පෙරෙන්නේ නැහැ. ඊට පස්සේ වරණීය ප්‍රතිශෝෂණයේදී වෙන්නේ මොකද්ද? රුක්ක නාලිකා වලින් පෝෂක ජලය ඒ වගේ දේවල් අපේ දෙහයට අවශ්‍ය දේවල් ආපහු අවශෝෂණය වෙනවා. අවශෝෂණය කරගන්න එක තමයි වරණීය ප්‍රතිශෝෂණය කියන්නේ. ඊට පස්සේ ශ්‍රාවය කියන්නේ මම දැන් කලින් කිව්ව විදිහට අපේ දෙහයට අවශ්‍ය නැති දේවල් පිට කරන්න ඕන දේවල් රුක්ක නාලිකා ඇතුළට රුධිරකේශ නාලිකාව වලින් රුක්ක නාලිකා ඇතුළට ආපහු ඇතුල් කරන ක්‍රියාවලිය අපි කියනවා ශ්‍රාවය කියලා. ශ්‍රාවයට නිදසුන් විදිහට අපිට H+, K+ ඊට පස්සේ ඖෂධ විටමින් B, ක්‍රියටිනින් ඔය වගේ දේවල් හිතන්න පුළුවන්. හරිද ළමයි? එහෙනම් අපි බහිශ්‍රාවී පද්ධතිය 100%ක් රෝග ටික කරුණාම ඉතුරු හැමදේම 100%ක් කතා කරලා ඉවරයි. එහෙනම් ළමයි දැන් අපිට තියෙන්නේ අදට මේ වැඩේ ඉවර කරන්න. අදට නෙමෙයි, ඒ කියන්නේ මේ වීඩියෝ එකෙන් වැඩේ ඉවර කරමු මේ වැඩේ. ඊට පස්සේ අපිට කතා කරන්න ස්නායු පද්ධතියේ ප්‍රචලනය වගේ මෙහෙමයි. හරිද? ස්නායු පද්ධතියේ ප්‍රචලනය ගත්තාම ළමයි ඒවා ටිකක් ලොකු පාඩම්. හරිද? ඒවා අර සමහර ලාට එක වීඩියෝ එකකින් තනි වීඩියෝ එකකින් අරන් ඉන්න බෑ. මම ඕගොල්ලන්ට ස්නායු පද්ධතිය කියන පාඩම ටිකක් ලොකු පාඩමක්. මේ ස්නායු පද්ධතිය අන්තරාසර්ග පද්ධතිය තියෙනවා ඒ හැර. මේ පාඩම ටිකක් ලොකු පාඩමක්. තනි වීඩියෝ එකකින් අරන් ඉන්න බෑ. අපි ඔයගොල්ලොත් එක පොඩක් කතා බහ කරලා ඒකට මොකද කරන්න කියලා බලමු. මොකද ස්නායු පද්ධතිය කියන එක ලොකු පාඩමක්. හරිද? එක වීඩියෝ දෙකකින් වගේ තමයි අරන් ඉන්න වෙන්නේ. මොකද ඒක සාමාන්‍යයෙන් ලොකු පාඩමක්. ඊට පස්සේ ළමයි අනිත් පැත්තට ගත්තාම ප්‍රජනනය කියන්නේ තේ හා සාපේක්ෂව ලොකු පාඩමක්. මොකද ප්‍රජනනය කියන එකේ අපිට පුරුෂ ප්‍රජනක පද්ධතිය කතා කරන්න තියෙනවා. ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය කතා කරන්න තියෙනවා. සංසේචනය වීම ගැන කතා කරන්න තියෙනවා. ඊට පස්සේ ළමයි තව මොනවද? සංසේචන වලසේ මානව විකසනය. ළමයි කොහොමද ඔය කලල මුලින්ම යුක්තාණුව කලණය වෙලා ඒක භ්‍රූණය වෙලා ඊට පස්සේ යන්නේ කලල විකසන අවදී. ඊට පස්සේ ඉන්නේ මානව විකසනය වීම. ඒක බලන්න තියෙන නිසා මානව විකසනය මාසෙන් මාසෙට කොහොමද ළමයාගේ ඉරියව් වෙනස් වෙන්නේ, අපේ අම්මගේ ඇඟ තුලින් කොහොමද ඒව වෙන්නේ, ඒව බලන්න තියෙනවා. ඊට පස්සේ ළමයා ඉපදීම, දරු ප්‍රසූතිය බලන්න තියෙනවා. ඔය වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ රෝගාබාධ, ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ ඒව බලන්නත් තියෙනවා. මේක සාමාන්‍යයෙන් ටික ලොකු පාඩමක්. ඒ කියන්නේ ස්නායු පද්ධතිය ගත්තත් ස්නායු පද්ධතිය බලන්න තියෙනවා. ඒ ස්වයං සාධක ස්නායු පද්ධතිය ඒව බලන්න තියෙනවා. ඒ කියන්නේ ප්‍රත්‍යානුවේගී, අනුවේගී ඒ වගේ දේවල්. ඊට පස්සේ මස්තිෂ්කයේ ඒවා, ඊට පස්සේ සුෂුම්නා ශීර්ෂක, වැරොලි සේතු, ඊට පස්සේ අනුමස්තිෂ්ක ඔය වගේ දේවල් බලන්න තියෙනවා. ඊට පස්සේ එහෙම ඇහිල්ලා ඔය දේවල් ටික බලලා ඊට පස්සේ අන්තරාසර්ග පද්ධතියට ඇහිලා අන්තරාසර්ග පද්ධතිය මේක පාඩම සමස්තය හා සමායෝජනනේ. ස්නායු පද්ධතිය කියලා අපි මේ නිකන් කතා කරන්නේ. ස්නායු සමස්තය හා සමායෝජනය කියන එක ඇතුලේ ස්නායු පද්ධතියයි අන්තරාසර්ග පද්ධතිය දෙකම තියෙනවා. හරිද ළමයි? ඒකෝර මේක සාමාන්‍යයෙන් ලොකු පාඩම් දෙකක්. මේ පාඩම් දෙක අරන් ආවොත් මේක අරන් වෙන්නේ මට වීඩියෝ දෙකක් විදියට. හරිද? ඒ කියන්නේ වීඩියෝ දෙකක් විදියට කියන්නේ එක පාඩමක් සමහරට වීඩියෝ දෙක ගන්න අරන් ඉන්න වෙයි. මොකද මේවා සාමාන්‍යයෙන් ටිකක් ලොකු පාඩම්. ඒක අපි කරන විදිය පස්සේ බලමු. තව පටකවල මම ඔයගලන්ට සුපිරි ෂෝට් නෝට් එකක් දෙන්නම්. මම ඒක ඊළඟ වීඩියෝ එකේ ඔයගලන්ට අරන් ඉන්නම් පටක. හරිද? පටක එක අපි ෂෝට් නෝට් එකක් විදියට බලමු. ස්නායු පද්ධතියක අපි සමහරට ඕන ප්‍රශ්නත් එක්ක කරගෙන යම් ප්‍රශ්න ටික පාස් පේපර් වල ආපු ප්‍රශ්න ටික තියෙනවනේ. අපි මේ ප්‍රශ්න ටික කරන ගමන් අපි පුළුවන් තරම කවර් කරගමු. එහෙනම් ළමයි මම අදට ගිහිල්ලා දැනට ගිහිල්ලා ඉන්න. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. වැඩ ටික හොඳට කරගන්න. එහෙනම් ඔයගොල්ලෝ වැඩ හොඳට කරගන්න. එහෙනම් ජය වේවා.